හෙලෝ මගේ පුංචි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් ඔයා මේ බලන්නේ මගේ YouTube channel එකේ පළවෙනිම වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක share කරන්න ලෑස්ති වෙලා ආවේ. ඔයා වැඩ කරන්න චුට්ටක් කම්මැලි ළමයෙක් නම් ඔයාගේ වැඩ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් හරිම ලස්සන tips ටිකක් ගැන. ඔයා මොන වයසේ කෙනෙක් වුණත් ඔයා ඉස්කෝලේ යන කෙනෙක් වුණත් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයා ගෙදර ඉන්න කෙනෙක් වුණත් ඔයා අම්මා කෙනෙක් වුණත් මේ කවුරු වුණත් ඔයාට ඔයාගේ වැඩ එදිනෙදා ඉවර කරගන්න එක සෑහෙන වැදගත්. එහෙම නැති වුණොත් ඒ වැඩ ටික කොහොම එකතු වෙලා අපිට මානසිකව සෑහෙන වදයක් විඳින්න වෙනවා කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් මම අද කතා කරන්නේ එහෙම වැඩ හිර කරගන්න නැතුව චුට්ට වඩ තියෙන වැඩ ටික ඉවර කරගන්න විදිහක් ගැන. මේ කතා කරන එක ඔයාට ගෙදර වැඩවලට වගේම ඔයාගේ ඉගෙන ගන්න දේවල් වලට ඔයාගේ ලයිෆ් ගෝල්ස් වලට මේ හැම එකකටම අදාළ කරගන්න පුළුවන්. එහෙම වැඩ තියෙනකොට මම කරන පළවෙනිම දේ පුංචිම පහසුම තැනින් පටන් ගන්න. එහෙම කරන්න කම්මැලි හැබැයි කරන්නම ඕනි වැඩක් ආවහම මම පළවෙනියෙන්ම කරන්නේ මෙන්න මේක. අපි උදාහරණයක් විදිහට ගමුකෝ. ඔයාට අසයින්මන්ට් එකක් තියෙනවා. සෑහෙන්න කල් ගිහිල්ලා ඔයා මේක ඉක්මනින් කරලා ඉවර කරන්නත් ඕනේ. හැබැයි ඔයාට මේක කරන්න හරීම කම්මැලි. ඉතින් ඔයා කරන්න ඕනි මේ සම්පූර්ණ අසයින්මන්ට් එකම ඔලුවට අරගෙන හරීම බරපතල විදිහට හිතන්න නැතුව මේක පුංචිම තැනින් පටන් ගන්න එක. ඔයාගේ අසයින්මන්ට් එක කරන්න ඔයා පුංචිම තැනින් පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? එක chapter එකක් ලියලා ඉවර කරනවා වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් assignment එක කරන්න ඔයාගේ assignment එකේ පිට cover එක create කරලා ඉවර කරගන්න. ඔයා creative කෙනෙක් නම් ඔයා creative ඒවල් වලට ආස කෙනෙක් නම් එතකොට නිකම් ඔයාගේ හිත දැන් දන්න ඔයා මේ assignment එක කරන්න පටන් ගත්තා කියලා. එතකොට ඔයාගේ ඔළුවේ තියෙන බර නිකම්ම පොඩ සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. දෙවෙනියට මම කරන දේ තමයි මට තියෙන ලොකු ගෝල් එක චූටි මිනි ටාස්ක් වලට ඉවර කරගන්න එක. උදාහරණයක් විදිහට හිතන්නකෝ මට මේ අසයින්මන්ට් එක ඉවර කරන්න තව තියෙන දවස් 5යි කියලා. ඉතින් මම මේ අසයින්මන්ට් එකට දවස් 5ට පුංචි කොටස් වලට වෙන් කරගන්නවා. පළවෙනි දවසේ තොරතුරු හොයාගන්න, දෙවෙනි දවසේ ඒවා ප්‍රූව් කරගන්න, තුන්වෙනි දවසේ ඒවා ටයිප් කරන්න වගේ දේවල් වලට ඔයාලගේ වැඩේට ගැලපෙන විදිහට පුංචි වැඩවලට වෙන් කරලා බෙදලා ඉවර කරගන්න. එතකොට ඔයාට පුළුවන් අද දවසේ තියෙන වැඩේ අද දවසේ ඉවර කරලා හිතේ සැහැල්ලුවෙන් එදා දවසේ ඉවර කරන්න. ඒ වගේම ඔයා පුරුදු වෙන්න ඕනි ඔයාගේ අද දවසේ වැඩ කොටස ඉවර කරාට පස්සේ ඒ සන්තෝෂය විඳින්න. රිලැක්ස් වෙන්න, සින්දුවක් අහන්න, ඔයාට ට්‍රීට් එකක් විදිහට ෆිල්ම් එකක් බලන්න. ඒ වගේ දේවල් කරාම ඔයාට හෙට තියෙන වැඩේ කරන්න තව ආස හිතෙනවා. තුන්වෙනියට මම කරන්නේ මෙන්න මේක. ඔයා මේ වැඩේ කරගෙන යනකොට ඔයාට එන බාධක අමතක කරන්න. මොනවාද උදාහරණ? ඔයාට පුංචි බඩගින්නක් එනවා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මට රූල් එකක් දාගන්නවා නැහැ. ඔයාට තියෙනවා මේ පැය දෙක ඇතුලේ මේ මිනි ටාස්ක් එක ඉවර කරන්න. ඒ ඉවර වුණාට පස්සේ ඔයාට රස කෑමක් මම කන්න දෙන්නම් කියලා මටම රූල් එකක් දාගන්නවා. තව උදාහරණයක් ගන්නකො. මම අසයින්මන්ට් එක කර ඉන්නකොට මට එනවා මැසේජ් එකක් නැත්නම් WhatsApp මැසේජ් එකක් නැත්නම් මගේ යාළුවෝගේ chat එකේ පොඩි ටෝන් එකක් මට ඇහෙනවා නම් මම ඒක ඉග්නෝර් කරලා මගේ මිනි ටාස්ක් එක ඉවර කරලා තමයි මම ඒ නොටිෆිකේෂන් එක චෙක් කරන්නේ. අන්න එතකොට ඔයාගේ මොලේ පුරුදු වෙනවා මේ වැඩේ ඉවර කරලායි මගේ ඊළඟ වැඩේට යන්නේ කියන එකට. මේ හැම පියවරක්ම ඔයාව වේගින් වැඩ කරන්න ටික පුරුදු කරනවා වගේම ඔයාගේ හිර වෙලා තියෙන ඔයා කම්මැලි කමෙන් ඉන්න වැඩ ඉවර කරගන්නත් ඔයාට ලොකු උදව්වක් වෙයි. ඉතින් අන්න එහෙනම් අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයත් එක්ක share කරේ ඔයාට වැඩක් කරන්න කම්මැලි නම් ඒක පහසුවෙන් කරගන්න පුළුවන් චූටි ටිප් ටිකක්. ඉතින් මේවා ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ YouTube channel එකේ නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන හොඳ නරක ඒ වගේ දේවල් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කමෙන්ට් කරයි කියලා මම හිතනවා. එහෙනම් දෙවෙනි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා හැමෝටම ආදරේ.